මේ වගේ ඉතින් පොඩි සැපක් ගන්න තමයි මිනිස්සු. ඇත්තටම කියනකොට වන් ගෝල් ෆේස් ඉන්නේ ගොඩක්. yes ඒක තමයි. මම ඇත්තටම චිත්‍ර ඉගෙනගෙන නැහැ. ඒක සිල්වහන් දාසයි. ඒ නිසා තමයි චිත්‍ර අඳින්න ගන්න. ලංකාවත් මේ ලෝකෙත් එක්ක යන්නේ නැහැ කිව්වට පොඩි ලෝකෙත් එක්ක යන්න try කරන ගතියක් හරි තියෙනවා. කොහෙද යන්නේ අපි ඉස්සෙල්ලා? ඉස්සර වෙලා කොහෙටද යන්නේ? වන් ගෝල් ෆේස් යනවාද? එහෙම නැත්නම් කොහෙද නෙළුම් කුළුණ පැත්තේ යනවාද? එහෙමත් නැත්නම් වෙන කොහේ හරි යනවාද? කොහෙද යන්නේ? නෙළුම් කුළුණෙත් යන්න. ගිහිල්ලා බලමු ඉස්සෙල්ලම කොහෙටද යන්නේ කියලා. හැබැයි නෙළුම් කුළුණේ දවල්ට ගියා නම් මරුනේ. මේ ඉන්නේ නේද රැටනේ? රෑට ඉතින් ලයිට්ස් දාපු ටික තමයි. හැබැයි මෙහෙමයි ඉතින් රෑට වෙනම එකක්, තවල්ට වෙනම එකක්. එහෙම එකක් තියෙනවා. බලමුකෝ. ගිහින් බලමු. අපි කෙසේ වෙතත් අද යනවා කොළඹ රවුමක් දාන්න. බලමු ස්ට්‍රීට් ෆුඩ් පාරකුත් අදත් සෙනසුරාදා. මෙරින් ඩ්‍රයිව් එක පැත්තේ තියෙන ස්ට්‍රීට් ෆුඩ් try කරමු. මෙරින් ඩ්‍රයිව් එක පැත්තේ ස්ට්‍රීට් ෆුඩ් තියනවද? එනවා ප්ලේස් එක. සිරාට? එනවාද ඒ පැත්තට යන්න? අද සෙනග වැඩිනේ. ඔව් වාහනදී අද ඉතින් කොහමද සෙනසුරාදානේ. වීකෙන්ඩ් වැඩි ඉතින්. ලාස් එක නම් හරි අවුල්. මිනිස්සු කොච්චර ස්ට්‍රෙස් එකේද ඉන්නේ. උන්යන් සෙනසුරාදා වෙනකන් ඉන්නේ නිකම් මේ. මේ මොකද ඇත්තටම මේ. ඇත්තටම සෙනසුරාදා වෙනකන් බලාගෙන ඉන්නවා වගේ එකක් තියෙනවා. කොයි වෙලේද සෙනසුරාදා වෙන්නේ? කොයි වෙලේද නිවාඩු? ස්ට්‍රීට් ෆුඩ්ස් මේවා තමයි තියෙන්නේ මේ තියෙන්නේ. නෑ ප්ලේස් එකක් තිබුණා මට නම් මතක නෑනේ. බලන්න. මේ තියෙන්නේ ප්ලේස් එක. වන් ක්ලබ්. බාදාම්. මේකද? yes මං හිතන්නේ මෙතන තමයි. මෙතන නෙවා කිව්වේ අරගෙන. වන් ක්ලබ්. වාහනේ නවත්තන්න පුළුවන්. බලන් එන්නද බං? බලාගෙන ඉන්න අපි මේ පැත්තට ඇවිල්ලා කවුද? අයිනට දෙන්නකෝ. ලොකු මොනවත් එපා අපිට තව කන්න ඉඩ තියාගන්න. ඒ හින්දා මේ පොඩි මොනවා හරි. එහෙම දාස. අපෝ පාර පැන ගන්න බැරි තත්ත්වයක් උදා වුණානේ මෙරින් ඩ්‍රයිව්. මිනි සබ්මරීන්. චිකන් කෙබාබ් මිනි එකයි. චිකන් කෙබාබ් මිනි එකයි. බීෆ් කෙබාබ් එකයි දැන්. එච්චරයිද? ඔව්. ටේක් එකද? ඔව් ටේක් එක. නමස්તે. අතන යනවා වෙනම ආතල්. නේස මෙරින් ඩ්‍රයිව් එකේ. ආතල් වැඩි. බහින්ද එළියට මෙයා. ඔන්න එතන මිදන් කන්නත් පුළුවන්. අපි මේ පැත්තට එනවද එතෙන්ට? එතන ඉඳන්. මේක චාරුනේ. ඈ? උලම් වැඩි වැඩි. හා. එහෙම කරමු. අපි යමු එහා පැත්තට. අම්මේ. හොඳ රැල්ලක් ආවොත් නාන්න පුළුවන් දෙන්න. ඉතර රැඩි වෙයි කියලා මම හිතන්නේ. ගන්න බලන්න.
ඕකේ බීෆ් එකයි චිකන් එකයි තියෙන්නේ. මේක බලන්න ඕකේ. බන් ක්ලබ්. ඇත්තටම මේ ආතල් හැබැයි වැඩි. එතන කොඩියට යනවා ස්ට්‍රීට් ෆුඩ් සීන් එක. අර ඔක්කොම වගේ පිළි තියෙනවා. ඔව්. බාදම් මිල්ක්, වර්ග ඔක්කොම තියෙනවා. fried rice. මේක බීෆ්. ඒක චිකන්. ඔක් ගන්න බා. ඉතා ගන්න. මේක බීෆ්. Sure? ඔව් yes. මේක බීෆ් මේක චිකන්. හැබැයි මේ කාලා බලන්න රස කොහොමද? මොකද අත්තේ? පොඩ්ඩයි. අල්මුනිය කොළඹ එක්ස්ප්‍රස්. Okay. ඕ. අවුලක් නැහැ නේ. අවුලක් නැහැ. හැබැයි දෙයක් කියන්න ඕනේ මේ. කොහෙද? අලුත් කරේ ස්ට්‍රීට් ෆුඩ් වලට ඇරියා පොඩ්ඩක් එක්ස්පෙන්සිව්. Expensive. රසත් පොඩ්ඩක්. තියෙනවනේ වෙනස. රසත් පොඩ්ඩක් මදි තමයි. අර අලුත් කරේ දෙන එක දෙනවා. ඉන්දියාවේ වගේ. එතනින් පොඩක් push people's luck බයින් දාලා මේනවනේ අපි ආවා කියන්නේ ඉතින් පිරෙනවා කියන එක තමයි. ඔව් විහිළුවට කියන කතාව එහෙම නෙමෙයි ඈ. ඒක අපි හොඳටම නෝට් කරලා තියෙනවා. දෙන්නේ අතුරු. අපි යන් එහෙනම් one goal face මෝල්. ඇත්තටම goal face එකට වෙලා තියෙන තිය දැක්කම හරි. එක පැත්තකින් දුකයි. එක පැත්තකින් සතුටුයි. කියන්නේ මිනිස්සුන්ට අර නිදහසේ ඉන්න තිබ්බ තැන කාර්යම බවල වෙලා. එතන ඉන්න මොකද? බයික් එක පොඩ්ඩක් අයින් කරන්න. ඕ goal face මේක ගිහිල්ලා. goal face වගේ පැත්තට. නෑ නෑ. one goal face. මෝල් එකට ගිහින්. ඕකේ ඕකේ. ඉස්සේ කම ඇවිල්ලා. එතන නම් පිළිවෙලට ලස්සනට තියෙනවා. ලස්සනට. අපරාධේ. ඕනේ. ඇත්තටම one goal face එනවා කිව්වට නිකන් මුකුත් ගන්නම නෙමෙයි ගොඩක් කට්ටිය එන්නේ. නිකන් රවුමක් දාලා යන සීන් එක. වෙන ආතල් එකක්. ඒ කියන්නේ අර ලංකාවත් මේ නිකන් ලෝකෙත් එක්ක යන්නේ නැහැ කිව්වට පොඩි ලෝකෙත් එක්ක යන්න try කරන ගතියක් හරි තියෙනවා මේ one goal face එකේ. එහෙම පොඩි ආතල්යක් තියෙනවා. නැතුවම නෙමෙයි. ඒ ආතල් එක්ක ගන්න තමයි ගොඩක් මිනිස්සු එන්නේ. බලන්න ෂොප් වල සාමාන්‍ය මිනිස්සු අඩුයි ගොඩක්. ඔව් ෂොප් වල මිනිස්සු නැති කරා. අපි උඩට ගිහිල්ලෙමුද? යන්නේ තාටිය. උනන්දුවා මේ කාගෙද මෙයාගේ? ඈ? කවුද?
මේ කාගේද? කුමාරධර්මසේනගේ. කුමාර ධර්මසේනගේ. මේ ටීවී එක අඟල් කී? යන්න බලන්න ඔයා ගියාම තේරි. මටසි. මේක බර ළඟටම හිතා ගන්න පුළුවන් සයිස් එක. එනවා ලිෆ්ට් එකේ උඩට යනවා පල්ලෙහාට යනවා. කොහොක තමයි ෆොටෝස් ගන්නවා වීඩියෝස් ගන්නවා TikTok දානවා. මේ ෂොප් වේලේනවා. එහෙම නෙමෙයි මං කියන්නේ. ඇත්තටම නෑ ෂොප්ස් වල නෑ අද වීකෙන්ඩ් සැටර්ඩේ සෙනසුරාදා මේ ඇතුලේ සෙනග ඉන්නවා. එනවනේ මේ ෂොප් කීස්. ෂොප් කීස් හැබැයි මේ මිනිස්සු ඕන තරම් ඉන්නවා. ගොඩක් අය තියෙන්නේ බර බොරු පොෂ් එක තමයි. ඇත්තම කතාව ඒක තමයි ඉතින්. ඒක මොලයක්වත් පැට් එකේ දුන්නේ නැහැ වුණා. කවුරුත් නෑ ඈ? කවුරුත් නෑ. නැද්ද? පොලිමන් නැද්ද? මොකද කරන්නේ? තේරුම් නැහැ. අයියෝ. දැන් ගහන්න ඈ? ගහන්න කොල්ල ගහන්න. The bookshop. සරසවි. බලමු ඕයි බලමු. ඒකවත් බලමු අපි. ආපු ඉතින්. මේ ඔක්කොම ඉංග්‍රීසි නෙවෙයි. Posh people's වල විතරයි. Books available. බලන්න. බලන්න. මම ඉඳගෙන ඉන්න. The god of small things. මේකේ මම සිංහල එකක් දැක්කමයි. seriously. අලු පාට හැන්දෑව තියෙනවා අපරාධ යුක්තික්‍රම මහත්මාන්ත කියන දොරා ගිනි පුපුර. කියවන්න සෙට් වෙන්නම දැන් අමාරුයි. ඒකනේ සීන්. ඇද්ද බැලුවා. ගොඩක් අය ඒක තමයි කරන්නේ. එනවා බලනවා යනවා. එහෙමයි සීන් එක වෙන්නේ. මේ ෆොරින් සෙට් එක තමයි ගොඩක් මේ සීන් වලට එන්නේ ෆොරිනර්ස්ලා තමයි. ඒ කියන්නේ ෂොප් වලට ගොඩක් යන්නේ ෆොරින් සෙට් එක. ඊට අමතරව ලංකාවේ සෙට් එක එනවා. මේ අපි වගේ මේවා බලාගෙන ඒ සැප ගන්න. ඒක තමයි ආතල් එක ඇත්තට. ඇත්තටම මේ මෝල් එකේ ආතල් එක ඒක. Bubble Mania. I don't like. Paintings. Gak kemana?
මෙතනම ඔක්කොම පේන්ට් කරන්නේ. බොහෝ දුරට. ඔව්. ඒ කියන්නේ මගේ වනේ මේ ගොඩක් ඕනකේව තමයි තියෙන්නේ. මම නම් මෙතනම තමයි පේන්ට් කරන්නේ. මම ඇත්තටම චිත්‍ර ඉගෙනගෙන නැහැ. ඒක සින්දු අහන්න ආසයි. ඒ නිසා තමයි චිත්‍ර අඳින්න ගන්නේ. ආයේ කියන්නේ ඔයා ඒකත් එක්ක තමයි ආර්ට් එක යන්නේ නේ. සින්දුවත් එක්ක. බලමු කවුරු හරි ගනීද කියලා. බලමු මෙයා ගන්නේ සමහරවිට. මල්ලි ගියා ඒ පැත්තේ. ඈ? ඒ මල්ලි ගියා ඒ පැත්තේ. එයා එන්නේ මම. කවුරුත්ම ගත්තේ නෑ නාමනේ. හරි. මගේ මේ 100 ගන්න ප්‍රශ්නයක් තියෙනවානේ. තව මාරක් තාලා. yes ඒක තමයි. ඕ. මෙතේ. මේකද? වාග්නේ නේද තමයි. අරන් ඕනේ. ටයිම් එකක් තියෙනවා. Try කරනවා. ෂේ. ඒක කපන්න. අපි පොඩක් කියලා try කරනවා. හරියම නෑ. දාතා. අපේ හරියට මං අල්ලපු තැන 68යි. කියන්නේ කීයද? 5යි. අඩි 5යි අඟල් 7ක් විතරද? 1 2 3 4 5 6 7 8යි. 8යි? ඔව්. මම 7යි නේද? අඟලක් උස ගිහිල්ලා. මා
5යි දෙකයි. 2යි. ඇති ඇති. දැන්වත් යමුද? ඔව් මේ ෂොප් වහනවා. ඒ නිසා අපි දැන් යා. එහෙනම් ගුවන් ගෝල්ෆේස් මෝල් එකේ ආතල් එක ඕක තමයි. අපි එහෙනම් දැන් ගෝල්ෆේස් යනවා. ඕකේ.